ඔයාට හිතෙනවද මම පටන් ගන්න හැමදේම අසාර්ථක වෙනවා කියලා? හැබැයි අනිත් අය අසාර්ථක වුණාට එයාලා දැන් සාර්ථක වෙලා කියලා මට මොකද්ද උනේ කියලා හිතෙනවද? අසාර්ථක වුණා කියලා බය වෙන්න එපා. අසාර්ථක වෙනවා කියන එක, වර්ධිනවා කියන එක අපිට පුළුවන් පාඩමක් කරගන්න. එක වැරද්දක් වුණා කියලා, එක පාරක් අසාර්ථක වුණා කියලා ඔයා හැමදාම අසාර්ථක වෙන්නේ නැහැ. ඔයා ඒකෙන් පාඩමක් ඉගෙනගෙන අලුත් පියවරක් ආරම්භ කරන්න. අපි ලොකු දේවල් ආරම්භ කරද්දී, එහෙම නැත්නම් ලොකු වැඩක් පටන් ගද්දී අපිට බය හිතෙනවා. අපිට ඒක කරගන්න පුළුවන් වෙයිද හිතෙනවා. ඒ ඉතින් අපි මිනිස්සුනේ. ලොකු දේවල් කරද්දී අපිව ස්ට්‍රෙස් වෙනවා. හැබැයි පොඩි පියවරක් ගන්නද? එතකොට ඔයාගේ විශ්වාසය වැඩි වෙනවා. දැන් යන්න. නැවත නැවත උත්සාහ කරන්න. අලුතින් ආරම්භ කරද්දී විවේචන එයි. අසාර්ථක වෙයි. ඒවා හැමෝටම වෙන දේවල්. ඉතින් උත්සාහ කරන්න. උත්සාහ කරොත් ඔයාට සාර්ථක වෙන්න පුළුවන්. ඔයාට හැම දෙයක්ම කරන්න පුළුවන්. ඔයා අද මොනවා හරි උත්සාහ කරාද? පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ පුංචි පියවරක් අනාගතයේ සාර්ථකත්වයට ලොකු බලපෑමක් කරන්න පුළුවන්. ඉතින් නවතින්න එපා. නැවත නැවත උත්සාහ කරන්න.